Hi everyone. ඔගලන්ට කොහොමද? අද මං අලුත් වීඩියෝ එක කරන්න යන්නේ social media distractions ගැන. මේක මම ගිය පාර කරපු වීඩියෝ එකට ටිකක් linked. ඒ නිසා මේක ඔයගලන්ට ගොඩක් වැදගත් වෙයි. මොකද procrastination ඒක තමයි මං ඉස්සෙල්ලා කරපු වීඩියෝ එක. ඔයගොල්ලෝ ඒක බැලුවේ නැත්නම් ගිහිල්ලා බලන්න. මම මෙතන මේ වීඩියෝ එකට link එක දාන්නම්. ඒ වීඩියෝ එකේ මං කිව්වේ procrastination. ඒ කියන්නේ delay. අපි purposefully voluntarily මොන හරි දෙයක් delay කරද්දී අපිට ඒකෙන් එන consequences වෙයි. ඒකට ඒකෙන් overcome වෙන විදිහයි. ඒ ගැන පොඩ්ඩක් මං කතා කරේ ගිය පාර වීඩියෝ එකේ. හැබැයි දැන් මං ඒකේ පොඩි sub topic එකක් social media because ඒකේ මම discuss කරා social media nowadays අපේ procrastination එකත් එක්ක positively correlated. ඒ කියන්නේ හිතන්න දැන් අපි දෙයක් මොකක් හරි delay කරනවා නම් ඒ නිසා ඒකට ගොඩක් බලපාන දෙයක් තමයි social media distractions. So අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ social media distractions ගැන. So social media distractions අපිට විදි දෙකකට බලන්න පුළුවන්. ඇයි අපි social media පාවිච්චි කරන්නේ? දැන් obviously මේ දවස්වල හැම කෙනෙක්ටම social media account එකක් තියෙනවා. මටත් social media accounts තියෙනවා. ඒත් අපි social media use එක අපේ ජීවිතෙන් කොච්චර කොටසක් අපි ඒකට allocate කරනවද කියන එක ඉතාමත් වැදගත්. මොකද social media කියන දේ ඒක psychologically නිකන් drug එකක් වගේ. ඒක ගොඩක් similar like alcohol, drugs ඒ වගේ දේවල් වලට ගොඩක් similar. මොකද අපිට ඒකෙන් positive නිකන් reward එකක් හම්බෙනවා. අපි නිකන් අර අපේ dopamine levels brain එකේ stimulate වෙනවා. ඒ වගේ ඒක positive stimulus එකක් අපිට ගෙනත් දෙනවා මේ social media use එකෙන්. ඒ නිසා ඒක ටිකක් similar drug use වලටයි any kind of addiction, right? ඒ නිසා තමයි අපි ගොඩක් ඒකෙන් ඒක ගැන ටිකක් watchful වෙන්න ඕනේ. මොකද social media අතර නිකන් අපි පොඩ්ඩක් පාවිච්චි කරාම අපි ඒක දිගටම පාවිච්චි කරද්දී අපිට පාවිච්චි කරන ගාන මදි වෙනවා. ඒ කියන්නේ ඒක අපිව satiate කරන්න. ඒ කියන්නේ අපිව satisfy කරන්න තියෙන power එක over time අඩු වෙනවා, tolerance එක. ඒ නිසා ඔයාට යන්න තවත් ඕන වෙනවා. නිකන් අර ඩ්‍රග්ස් වගේම තමයි. ඒ නිසා social media use එකේ ඒක තමයි තියෙන ප්‍රශ්නේ, right? ඔයා පළවෙනියෙන් දවසට විනාඩි 10ක් use කරනවා නම් තම මාස 6ක් වගේ යද්දී ඔයා ඒක ඉබේම ඔයා දන්නේ නැතුව විනාඩි 15ට විනාඩි 20ට පැය භාගයට ඒ වගේ screen time එක වැඩි වෙනවා. අනිත් දේ තමයි අපි social media වලින් ඈත් වුණාම අපිට දැනෙන දේ. අපි social media වලින් ඈත් වුණාම අපිට disconnect එකක් දැනෙනවා. නැත්තම් අපිට නිකන් fear of missing out. අපි දැන් මොන හරි දෙයක් නැති වෙනවා වගේ. අපි දෙයක් අපිට අත්විඳින්න තියෙන chance එක නැති වෙනවා වගේ. ඒ වගේ feeling එකක් අපිට එනවා. ඒක තමයි මේකේ තියෙන බරපතලකම. ඒක understand කරගත්තොත් තමයි අපිට මේක තරමක් දුරට අපිට මේක control කරගන්න පුළුවන්. මම කියන්නේ social media use එක bad කියලා. මොකද social media මේ දවස්වල ඉතාමත් වැදගත්. marketing වලට වැදගත්, news follow කරන්න වැදගත්. ඒ වගේම ඔයගොල්ලන්ගේ යාළුවොත් එක්ක connect වෙලා ඉන්න විදිහ. ඒ වගේ ගොඩක් දේවල් වලට social media වැදගත්. හැබැයි මේක අපි හරි balance එක දැනගන්න ඕනේ. right? ඒක තමයි අද මම කියන්නේ. දැන් අපි බලමු ඇයි ඔයා social media use කරන්නේ? මොකද්ද අපි මේ behavior එක continue කරන්න තියෙන reward එක නැත්නම් trigger එක? මොකද මොන හරි දෙයක් අපි දිගටම continue කරනවා නම් ඒකට මොකක් හරි reason එකක් තියෙන්න ඕනේ. දැන් ඕනම දෙයක්. ඒ කියන්නේ social media වුණත් මොන හරි drug use එකක් වුණත් මොකක් හරි ඒකෙන් ඔයාට මොකක් හරි positive reward එකක් ලැබෙන හින්දා තමයි ඔයා ඒක දිගටම use කරන්නේ. මොකද ඒක ඔයා අයින් කරොත් ඔයාට ඒකෙන් ලූස් වෙන දේ ඔයා පාවිච්චි කරන දේට වඩා ඔයාට ඇත්තටම සබ්ජෙක්ටිව්ලි ඔයාට දැනෙන ෆීලින් එක වැඩි. තේරුණාද? ඒ කියන්නේ ඔයා එකෙන් ඈත් වෙලා හිටියොත් ඔයාට දැනෙන ඩිස්කම්ෆර්ට් එකට වඩා ඔයා එකෙන් යූස් කරද්දී ඔයාට දැනෙන කම්ෆර්ට් එක නැත්තම් ඒකෙන් හැම්බෙන කික් එක වැඩි. ඒක තමයි reason එක why you continue to do a certain behavior. පොඩ්ඩක් හිතලා බලන්න අපිට social media වලින් ලැබෙන positive reward එක මොකක්ද කියලා. ඒ positive reward එක තමයි likes, comments, notifications, messages. ඒක තමයි ඕගොල්ලන්ව
සිස්ටම් එකට ඇඩික් කරලා තියාගන්න. මොකද ඔයාට ලයික් එකක් ලැබෙද්දී ඔයාට කමෙන්ට් එකක් ඔයා දකිද්දී කමෙන්ට් එක රිප්ලයි කරද්දී ඔයාට ඒ ලැබෙන සැටිස්ෆැක්ෂන් එක ඒක ටිකක් ඇඩික්ටිව් රයිට්. මොකද ඒක ඔයාව නිකන් ඒක පොසිටිව් රිවෝඩ් එකක් විදිහට තමයි ඒක මේ බලපාන්නේ. ඔයාට ඒක කන්ටිනියුලි ඔයා එතකොට ඒක එක්ස්පෙක්ට් කරනවා රයිට්. ඒක එක්ස්පෙක්ට් කරගෙන තමයි ඔයා ඊළඟ කරන දේවල් ඔක්කොම බිහේවියර්ස් ඔක්කොම ටික කරන්නේ. ඉතින් එහෙම තමයි මේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ. ඉතින් සෝෂල් මීඩියා එකෙන් අපිට එන පොසිටිව් එකට වඩා නෙගටිව් එකට වඩා පොසිටිව් එක වැඩිද? ඒක තමයි අද තියෙන ප්‍රශ්නේ. දැන් හිතනවා සෝෂල් මීඩියා යූස් කරන්නේ නැහැ කියලා. එතකොට ඔයාට ලූස් ඔයාට නැති වෙන දේවල් මොනවාද? රයිට්? මොකද ඔයා ඒ එක්ස්පීරියන්ස් එකෙන් ඔයාට අන්ප්ලසන්ට් දෙයක් නම් ලැබෙන්නේ ඔයා ඒක නැවැත්තුවොත් ඔයාට ඒකෙන් ලැබෙන කම්ෆර්ට් එක වැඩි ඩිස්කම්ෆර්ට් එකට වඩා වැඩි රයිට්. හැබැයි අපි සෝෂල් මීඩියා නැවැත්තුවොත් අපිට කම්ෆර්ට් එකක් ලැබෙනවා. මොකද සෝෂල් මීඩියා යූස් එකෙන් ගොඩක් කට්ටිය ස්ට්‍රෙස් එකේ ඉන්නවා, ඇන්සයිටි ඉන්නවා, බොඩි ඉමේජ් ඉෂුස් තියෙනවා රයිට්. කම්පැරිසන්, සෝෂල් කම්පැරිසන්. දැන් කවුරු හරි මොන පෝස්ට් එකක් සෝෂල් මීඩියා දැම්මම ඒගොල්ලයි අපි සංසන්දනය කරලා අපි කම්පෙයාර් කරනවා. අපි සයිකොලොජි අන්කොන්ෂස්ලි වුණත් අපි ඒක දෙක කරනවා. ඉතින් ඒක අපිට ඩේ ටු ඩේ අපිට නිකන් එක ස්ට්‍රෙස් එකට, ඇන්සයිටි එකට, අපේ ඩේලි මොටිවේෂන්ස් වලට කොටම මේක බලපානවා රයිට්. හැබැයි අපි සෝෂල් මීඩියා යූස් කරන්නේ නැති වුණොත් අපිට ඒ එන කම්ෆර්ට් එකට වඩා අපිට එන ඩිස්කම්ෆර්ට් එක වැඩි. ඒකයි ගොඩක් කට්ටියට සෝෂල් මීඩියා ක්විට් කරන්න බැරි. ඉතින් ඕක තමයි ටිකක් අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න ඕනේ මේකේ කොහොමද ඇත්තටම මේක වැඩ කරන්නේ කියලා රයිට්. ඉතින් social media is designed nowadays with algorithms with TikTok වගේ දේවල් ඒගොල්ලන්ගේ ඒවා ඔක්කොම ඩිසයින් කරලා තියෙන්නේ සිස්ටම් එක ඒගොල්ලන්ගේ softwares algorithms ඩිසයින් කරලා තියෙන්නේ to keep people engaged and addicted to that system. ඉතින් දැන් යන්න ඒක තවත් ඔයගොල්ලන්ට අමාරු වෙනවා එකෙන් එළියට එන්න. මොකද මීට අවුරුදු 20කට වගේ කලින් when social media first came MySpace වගේ වෙබ්සයිට්ස් තියෙද්දි අපිට ඒ දවස්වල තිබ්බ දේවල් නෙමෙයි දැන් තියෙන්නේ. දැන් ගොඩක් කස්ටමයිස්. දැන් ඔයා මොන හරි social media post එකක් බලනවා නම් ඒක ඔයාටම ඩිසයින් දෙන posts like advertisements වගේ දේවල් ගොඩක් ඔයාටම කස්ටමයිස්ඩ් ඒවා තමයි ඔයාට show පෙන්වන්නේ right. ඉතින් එතකොට ඔයාට ඒකෙන් ඇත්තටම එළියට එන්න තියෙන challenge එක ගොඩක් අමාරුයි. මොකද එතකොට ඔයාට නිකන් වගේ ජීවිතෙන් ලොකු පාර්ට් එකක් ඔයා ඒකේ නැති වෙනවා වගේ. ඔයකින් ආවම right. ඉතින් දැන් අපි බලමු කොහොමද මේක අපි ලිමිට් කරන්නේ. මොකද මං කියන්නේ ඔයගොල්ලෝ සෝෂල් මීඩියා ක්විට් කරන්න ඕනේ කියලා. මොකද මාත් සෝෂල් මීඩියා පාවිච්චි කරනවා. බට් අපි හැමෝම දැනගන්නවා අපි සෝෂල් මීඩියා ලිමිට් එකයි ඒක අපේ අනිත් වැඩවලට තියෙන ඉම්පැක්ට් එක. මොකද අද මම කතා කරන ටොපික් එකකින් මම මේක බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ගේ ප්‍රොක්‍රස්ටිනේෂන් වගේ දේවල් වලට මේක හෙල්ප්ෆුල් වෙන විදිහට right. ඉතින් first thing is ඔයා මොන හරි වැඩ වගේක් ඔයා ප්ලෑන් කරන් ඉන්නවා නම් දවසට ඒ වැඩ ටික to do list එකක දාන්න. වඩාත් හොඳයි ඔයා නිකන් white board එකක් වගේ ගෙදර තියනවා නම් ඒක ලියලා තිබ්බනම් එතකොට ඔයා දන්නවා මේ වෙලාවට ඔයා මේ වැඩේ කරන්න ඕනේ. එහෙම කියලා ඔයාට schedule එකක් තියෙනවා හැමදාම. and social media use එකට තව වෙනම වෙලාවක් වෙන් කරලා තියාගන්න. මොකද එතකොට you are not missing out on anything but you have kept aside a certain time to engage on social media. හරි. and අනිත් දේ තමයි දැන් ගොඩක් ෆෝන්ස් වල තියෙනවා ස්ක්‍රීන් ටයිම් මොනිටර් කරන්න සිස්ටම් එකක්. ඔයාට මොනිටර් කරන්න පුළුවන් ඔයා දවසට කොච්චර වෙලාවක් සෝෂල් මීඩියා වල ෆෝන් යූස් එකේ එන්ගේජ් වෙලා ඉන්නවාද කියලා. ඉතින් ඒක ඔයා ස්ටෙඩිලි මොනිටර් කරන්න හැමදාම. එතකොට ඔයා දන්නවා ඔයා දවසට කොච්චර වෙලාවක් ඇක්චුවලි ස්පෙන්ඩ් කරනවාද කියලා. එතකොට ඔයා ප්ලෑන් කරන් ඉන්න එකයි ඇක්චුවල් ස්පෙන්ඩ් එකයි ඔයාට ඇත්තටම බලන්න පුළුවන් කොහොමද ඒක වෙන්නේ කියලා. and ඔයා ඒ ටාගට්ස් අචීව් කරනවා නම් ඔයාට ඇත්තටම ඔයාට රිවෝඩ් එකක් දෙන්න. ඔයාටම නිකන් රිවෝඩ් එකක් දෙන්න. එක්කෝ ඔයා කැමති දෙයක් ගන්න. නැත්නම් කොහේ හරි ගිහිල්ලා ඔයා කැමති දෙයක් කරන්න. ඒ වගේ ඔයාට පොසිටිව් රිවෝඩ් එකක් දෙන්න ඔයා ඒ ටාගට්ස් මීට් කරනවා නම්. ඔයා ඒ ෂෙඩියුල් එකට ස්ටික් වෙලා ඉන්නවා නම්. මොකද ඒක ගොඩක් වැදගත් because එතකොට ඔයා දන්නවා මේ ටාගට් එක මං අචීව් කරොත් මට මොන හරි මං පොසිටිව් දෙයක් මං කරනවා මං කැමති දෙයක් කරනවා කියලා.
අනිත් දේ තමයි alternatives. දැන් අපි ගොඩක් social media වලින් දකින දේවල් අපි ඇත්තටම experience කරන්නේ නැහැ. මොකද really physically experience කරද්දී තියෙන experience එක වෙනස්. අපි මොන හරි දෙයක් වීඩියෝ එකකින් අහනවා නම් මොන හරි දෙයක් අහනවා නම් headphones එකෙන් ඒ වගේ ඒක ගොඩක් වෙනස්, right? ඒ නිසා actually experience කරද්දී තියෙන thrill එක තමයි අපි ගොඩක් ඇත්තටම value කරන්න ඕනේ. ඒ නිසා alternatives like exercising, reading, නැත්තම් traveling ඒ වගේ ගොඩක් actual experiences වලට ඔයාගේ life එකේ allocate කරන importance එක වැඩි කරන්න. ඉතින් ඒ විදිහට ඔයාට ඔයාගේ mental health එකයි ඔයාගේ අනිත් වැඩ කටයුතුයි ඔයාට දිගටම හරියට කරගෙන යන්න පුළුවන්.